යාළුවනේ අද මම මේ වීඩියෝ එක ගෙනාවේ ගොඩක් කට්ටිය මේ අපි මේ අලුතෙන්ම හදපු මිඩි හබ් එක ගැන වීඩියෝ එකක් කරන්න කියලා මැසේජ් කරලා තිබ්බා ගොඩක් අය. ඉතින් මේක වැඩ කරන්නේ කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය ගැන පොඩ්ඩක් ඔයාලට දැනගන්න තමයි මේ වීඩියෝ කරේ. ප්‍රධානම ගත්තොත් මේ බොක්ස් එකේ මිඩි පෝට් දෙකක් තියෙනවා ඉස්සරහා. එතකොට මේක ඇවිල්ලා මේ පෝට් දෙක මේක මේ මිඩි ඉන් එකක් මේකත් මිඩි ඉන් එකක්. එතකොට මේ ඉන් දෙක ගහලා තියෙන මේ පෑඩ් දෙකට. මේ පැත්තේ එකට මේක ගහලා තියෙන මේකට මේක ගහලා තියෙන මම ඔයාලට පෙන්නන්න. එතකොට මේක මිඩි අවුට් එක. මේක තමයි පවර් දෙන්න තියෙන USB වෝල්ටේජ් 5ක් දෙන්න තමයි මේක තියෙන්නේ. මේක කෙලින්ම ගිහලා තියෙන්නේ S එකට. S එකේ ඉන් එකට. එතකොට අපි සාමාන්‍යයෙන් මිඩි කරන්නේ මොකක් හරි එක පෑඩ් එකන්නේ S එකට දෙකම මිඩි කරලා ප්ලේ කරන්න බෑනේ. පැච් චේන්ජ් මාරු වෙන්නේ නෑනේ. එතකොට දැන් මේකෙන් වෙන්නේ තව කියන්න මතකුණා මෙතන තියෙනවා දැන් සයිඩ් දෙකට මේ පැත්තේ ඉන්ඩිකේටර් දෙකක් තියෙනවා. එකක් තියෙනවා පැච් චේන්ජ් බල්බ් එක. ඒක තමයි කහ පාටින් තියෙන්නේ. ඔය දැන් කහ පාටින් පත්තු වෙන්නේ පැච් චේන්ජ් එක නිතරම නෑ ප්ලේ කරනකොට. දැන් මම මේකට තමයි මේක ප්ලේ කරන්නේ. එතකොට මේ කොළ පාටින් පෙන්වන්නේ මිඩි නෝට් සෙන් වෙනවා. එතකොට කහ පාටින් පෙන්වුවේ පැච් චේන්ජ් එක. ඒ වගේම තියෙනවා දෙපැත්තටම ඉන්ඩිකේට් කහ කොළ දෙපැත්තටම තියෙනවා. දෙපැත්තම එහෙමයි කහ පාටින් තියෙන්නේ පැච් චේන්ජ් එක. මිඩි එක තමයි කොළ පාට. දැන් මේ පැත්තට එක ගත්තත් නිතරම පැච් චේන්ජ් එක වෙන්නේ අපි දෙක අතර මාරු වෙන ලාවට විතරයි පැච් එක චේන්ජ් වෙන්නේ. මේ තියෙන්නේ අපි දකුණු පැත්තේ 20 ඒකේ S එකේ බලුවොත් පැච් එක තියෙන්නේ 5. එතකොට අනිත් එක වම් පැත්තේ 20ට ප්ලේ කරනකොට ඔයා බලන්න දැන් මේකේ අපි අල්ලන්නේ ප්ලේ කරනකොටම මේක මාරු වෙනවා. එකට මාරුනවා. ඒ කියන්නේ මම හදලා තියන්නේ පළවෙනි පැච් එකට තමයි මේක ප්‍රෝග්‍රෑම් චේන්ජ් හදලා තියන්නේ. මේක හදලා තියන්නේ 5ට. එතකොට දැන් මේක ආයි ප්ලේ කරොත් බලමු ආට බොක්ස් එකයි පෑඩ් එක තුනම පේනවා. දැන් බලන්න හැබැයි මේ පැච් චේන්ජ් එක නම් පේන්නේ නැතුව මේක පැච් නම්බර් එක. දැන් එතකොට මේක ප්ලේ කරොත් දැන් පේනවා ඇති 5ට මාරුලා තියෙනවා. දැන් ඔය වගේම ඔහොම දීද්දි අපි ඒවට බොක්ස් එකක් පේනවා ඇති. ඔහොමම අපි දැන් අනිත් පෑඩ් එකට ගැහුවොත් කහ පාට වත්නා කියන්නේ අතන අනිවාර්යෙන් මාරුලා තියෙන S එකේ. එතකොට ඒක ඇත්තේ අනිවාර්යෙන් පැච් නම්බර් 1. ඔය විදිහට තමයි යාළුවනේ මේක වැඩ කරන්නේ. ඒ කියන්නේ අපිට අපි හදාගන්න ප්‍රෝග්‍රෑම් එක හදාගත්තට පස්සේ ආයි වෙනස් කරන්න දෙන්නේ ප්ලේ කරන ලාවට කිසිම ඩිලේ එකක් නැතුව ඔය වගේ ඉතින් යාළුවනේ අර ගොඩක් අය මේක මොකද්ද කියන එක තේරුන්නේ නැහැ. ඒ හින්දා තමයි වීඩියෝ එකක් කරන්න කියලා මම හිතන්නේ ඉල්ලන්නේ නැත්තේ. ඔයාලා වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරේ. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඔයාගෙටත් මේ අවශ්‍යතාවය කරගන්න උවමනා නම් අපිට ඕඩර් එකක් දාන්න. එහෙනම් බොහොම ස්තුතියි.